So thank you very much for watching our last video. We had a lot of good reviews. Some of you enjoyed my back more than what I had to say because 70% of that last video was mostly my back. So I'm here with my friend Shian Fernando. Shian Fernando is a renowned, a known business leader, a business trainer, and also he's a counselor. දැක්කම පේන්නේ මේ clinical psych clinical counselor කෙනෙක් කියලා මේ මම හිතන්නේ ඒ technical term එක ශිහාන් හරි ගස්සයි මම කිව්වා නම් වැරදි නම් so thank you very much. So ශිහාන් අද කතා කරන්නේ පොඩි මේකට නම් බැනුමක් අහගන්නවා ෂුවර්. අපි කොහොමද බැනුම් අහන වැඩ කරනවා? මේ ටොපික් එක කතා කරොත් හොඳයි කියලා හිතෙනවා. ඕකේ. මොකද මේ තියෙන ආර්ථික එකොනොමික් සිටුේෂන් එකත් එක්ක අලුතෙන් එන ජෙනරේෂන් එක ඔය එකලන් බලන ටික්ටොක් වීඩියෝස් වෙන්න පුළුවන්, මොටිවේෂනල් වීඩියෝස් වෙන්න පුළුවන්. මේ entrepreneurship කියන වචනේ පොඩ්ඩක් මිස්යූස් වෙනවයි ඕවර් මාකට් වෙනවා කියලා නිකන් මට පොඩි මට දැනෙනවා personally. මේක මගේ personal එක. හරිද? So if I'm wrong you can come after me but not Shihan. But Shihan might have a different opinion. I feel that this particular word is over marketed and abused a little bit as well. What is your opinion? And then I will tell you my opinion on this. No, it's good to have opinions. I mean, there's no right or wrong answer for opinions because everybody got one. That's right. So I'll put it in this manner. It's like entrepreneurship. That means in Sinhala we call it ව්‍යවසායකත්වය. එතකොට මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මේක ව්‍යවසායකත්වය කියන එක ඕවර් මාකට් වෙන්නේ. ඕවර් මාකට් වෙන්නේ කොහොමද? ඔය හිතන්නේ කොහොමද කියලා. එක්සැම්පල් එකක් දුන්නොත් මම හිතන්නේ බලාගෙන කට්ටියට ඒක මට නම් හිතෙන්නේ මේ වගේ දෙයක්. දැන් අපි දන්නවා මේ නම් කිව්වට තරහ ගන්න නැති වෙයි. මම හිතන්නේ මම දැකලා තියෙනවා ශලින් බාලසූරිය. කොහොමද ස්පාසිලෝන් එකේ එයා ඒ ස්ටෝරි ටෙලිං කියන එක පාවිච්චි කරලා එයා බ්‍රෑන්ඩ් එක කොහොමද ඩෙවලොප් කරේ, එතකොට යං ජෙනරේෂන් එක කොහොමද ඇට්‍රැක්ට් කරන්න කියලා. බට් ඒගොල්ලන්ගේ කරන ස්ටයිල් එක ලස්සනයි. රයිට්. එතකොට මම කැමති කානේජ් එකේ අනිවාර්යෙන්ම ලස්සන එක. එයා ඒ ප්‍රොමෝට් කරන විදිහේ පොඩ්කාස්ට් සීරීස් එකත් එක්ක බිස්නස් ගැන ups and downs ඒ දෙකම කතා කරන්න ඕනේ. අපි ගොඩක් වෙලාවට කතා කරන්නේ අර high luxury supercars and platinum cards and the high life. Yes. Right? But that's not the truth. Yeah. The truth is that entrepreneurs in the first 5 years of their journey, 98% of them fail within the first 5 years. Yes. ඒක ලොකු ප්‍රශ්නයක්. ඒ කියන්නේ 5 years කියන්නේ මචං let's say ස්ටුඩන්ට් කෙනෙක් right after A levels business එකක් පටන් ගන්නවා කියලා. දැන් මේ සමහර කට්ටිය කියන්න පුළුවන් failing early is better than failing late කියන එක කියන්නත් පුළුවන්. True. So someone who is going to finish school and then start a business on their own, ඕකෙත් මට පොඩි ප්‍රශ්න දෙක තුනක් තියෙනවා. Okay. ප්‍රශ්න දෙක තුනක් තියෙනවා කියන්නේ මේ ළමයා 18න් පස්සේ බිස්නස් එකක් කරනවා කියන්නේ ෆෝමල් ජොබ් එකක කෝපරේට් එක්ස්පීරියන්ස් එකක් හම්බ වෙන්නේ නැහැ. අපි එතනින් පටන් ගමු. right. ඒකට මම මෙහෙම කියන්නම්. ඒ කියන්නේ දැන් හිතන්න ස්කූල් ලෙවල් ඒ කියන්නේ just after A levels සමහර කට්ටිය ඒ කියන්නේ එක දේවල් බලලා ඉන්ස්පයර් වෙනවා. එතකොට මේ ඒජ් එක ඇවිල්ලා ගොඩක් ඉන්ස්පිරේෂන් එකක් අවශ්‍ය වෙන තැනක්. ගොඩක් වෙලාවට පවුලෙන් ගත්තොත් ඉන්ස්පිරේෂන් ද බ්‍රේන් වොෂ්ද මොකක්ද හරි ටර්ම් එක? පොඩ ළඟින් යන වචන දෙකක් වගේ නිකන් මට නිකන් හැදෙනවා. බ්‍රේන් වොෂ් කිව්වොත් පොඩ නෙගටිව් වචන දැන්නේ. ඒ කියන්නේ ගොඩක් කට්ටිය ඒක but it's a good word but ඒක ගොඩක් වෙලාවට නෙගටිව් පැත්තට තමයි ගොඩක් කට්ටිය පාවිච්චි කරන්නේ නෙගටිව් දෙයක් එළියට දාන්න. but මම කියන්නේ it's to do a business you need more like inspiration. එතකොට දැන් කිව්වා වගේ කානේජ් එතකොට ස්පාසිලෝන් එතකොට මේ බ්‍රෑන්ඩ් ප්‍රොමෝට් කරනවා නෙමෙයි. නමුත් අපි අපේ ලංකාවේ දේ ගැන කතා කරන්න අපේ ලංකාවේ entrepreneurs ගැන මම හිතන්නේ කතා කරන්න බය වෙන්න ඕනේ නැහැ. ඒකට කායිමත් පර්මිෂන් ගන්න ඕනේ නැහැ. That's right. මොකද ඒ කියන්නේ මේගොල්ලෝ ඇවිල්ලා ඉන්ස්පිරේෂන් එකක් ලංකාවට. එතකොට මේගොල්ලන්ගේ බලලා තමයි පොඩි කට්ටිය හැදෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් after A levels වගේ කට්ටියට ගොඩක් වෙලාවට ඉන්ස්පිරේෂන් එකක් කියන එකක් තමයි අවශ්‍ය වෙන්නේ. එතකොට මේ ඉන්ස්පිරේෂන් එක for example මෙහෙම එනවා. පළවෙනි දේ තමයි තමුන්ගේ තාත්තා ව්‍යාපාරිකයෙක් නම් තාත්තා ව්‍යාපාරිකයෙක් නම් අනිවාර්යෙන්ම ඒ ඉන්ස්පිරේෂන් එක තාත්තගෙන් අනිවාර්යෙන් පුතාට එනවා. ඒ වගේම තමයි මෙයා ඒ කියන්නේ සෝෂල් මීඩියා දැන් අපේ තියෙන සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම්ස් තියෙනවා
ඒවල ඕගොල්ලෝ දකිනවා ගොඩක් වෙලාවට මොටිවේෂන්ස් යනවා මෙහෙම ගන්න යනවා මම මෙච්චර සක්සස්ෆුල් මම මෙච්චර නමුත් ඒ ආපු ජර්නි එක ගොඩක් වෙලාවට ඒක ඇතුලේ පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ හරි කතාව හරි කතාව එතන නැහැ. ඒක නැහැ. මැද මොකක් හරි මිස් වෙලා තියෙනවා. මෙහෙම නිසියා ඒක තම මිනිස්සෙක්ගේ වයස කියමුකෝ 40ක් කියලා. ඒ තප්පර මිනිත්තු 10ක වීඩියෝ එකක මිනිත්තු 20ක වීඩියෝ එකක නැත්තම් තප්පර 30ක වීඩියෝ එකක ඇත්ත කතාව කොහොමද ගන්න එළියට බෑනේ. අනිවාර්යයෙන්. මොකද ඒක අවුරුදු ගානක ජර්නි එකක් අපිට විනාඩි 10කට දාන්න බෑ. ඒක තමයි ඇත්ත. නමුත් ඉතින් මේ ඉන්ස්පිරේෂන් එකේ අයිඩියා එක සමහරවිට ඒක මිස් ඉන්ටර්ප්‍රිට් වෙනවා. ඒක මිස් ඉන්ටර්ප්‍රිට් වෙන්න හේතුව තමයි ඔයා ඔය කිව්ව දේ. එතකොට ඒගොල්ලෝ හිතනවා ඒක කෙනෙක් කරපු ගමන් පටන් ගත්ත ගමන් යාලා යන්න පුළුවන් කියලා ඒගොල්ලන්ගේ විෂන් එකට ගෝල් එකට. ඉතින් මේක මෙහෙම දෙයක් තියෙනවා. ඒ තමයි ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක්ට ව්‍යවසායකෙක්ට ඉස්සෙල්ලාම විෂන් එකක් තියෙනවා. ඒකත් එක්ක තමුන් ගෝල් එකක් තියෙනවා. ඒකත් එක්කම මේ ටික කරන්න තමුන්ට විල් පවර් එක අවශ්‍යයි. ඩිසිප්ලින් එක අවශ්‍යයි. ඒ වගේම කන්සිස්ටන්සි කියන එක අවශ්‍යයි. කන්සිස්ටන්සි කියන්නේ මොකක්ද? ඒ කියන්නේ කරන දේ තමුන් දිගින් දිග no matter what fail වෙන්න පුළුවන්. ආයෙ fail වෙන්න පුළුවන්. ආයෙ fail වෙන්න පුළුවන්. නමුත් failures වලින් you learn. කොහෙද වට වැරදුනේ? වට ඇසෙස් කරන්න පුළුවන්. මට කොහෙද වැරදිලා තියෙන්නේ? හරි. පටන් ගන්න යන්න. That's no issue. මොකද entrepreneurship කියන්නේ destination එක නෙවෙයි ඒක journey එකක්. අනිවාර්යෙන්. entrepreneurship එක කියන්නේ ඔයාගේ journey එකක්. එතකොට ඔයාගේ goal එකට යන ඔයාගේ vision එකත් එක්ක align වෙලා ඔයාගේ goal එකට යන journey එක තමයි මේ entrepreneurship එක. එතකොට ලංකාවේ එතකොට දැන් ඔයගොල්ලෝ දකිනවා. ගොඩක් අය මේ young entrepreneurship එක අපේ දැන් චුට්ටක් නැගලා යනවා. මේ සල්ලි හදිසියක් හින්දාද මේ business වලට ළමයි අත ගහන්න හදන්නේ? ගොඩක් කට්ටිය එහෙමයි. එහෙම කිව්වොත් මේගලන්ට තරහ යන්න පුළුවන් ද අපි මොනිටරි බෙනිෆිට් එකක් හින්දා ක්වික් කෑෂ් දැන් මං කතා කරලා තියෙන ගොඩක් මේ මම කියන්නේ අපේ තාත්තලගේ වයස කට්ටියත් එක්ක අපේ සීනියර් මැනේජර්ස්ලා අපේ වයසේ කට්ටියත් එක්ක මේ ක්වික් මනි කියන ෆ්‍රේස් එක ගොඩක් පාවිච්චි වෙනවා. මමත් ඇග්‍රී වෙනවා 70% විතර. ඕක හින්දාද මේ ගොඩක් කට්ටිය විවසායකත්වයට එන්න බලන්නේ. ඒක වැරදියට තේරුම් අරන්ද? ඔව්. අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ ඔය ඉන්ස්පිරේෂන් එකේදී ඒගොල්ලෝ හිතන්නේ මේක අපි ඉක්මනට මේ බිස්නස් එක කරොත් අපිට ගොඩක් සල්ලි හම්බ කරන්න පුළුවන්. මොකද අටපහ ජොබ් එකක් කරලා යනට වඩා ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක් වෙලා ඒ කියන්නේ ඔන්ටර්ප්‍රෙනර් කියන අයිඩියාත් ඒගොල්ලන්ගේ මේක නෑ. ඒගොල්ලෝ කියන මොනවා හරි බිස්නස් එකක් කරලා වැඩක් කරන්න. නමුත් ඒගොල්ලන්ට තේරෙන්නේ නෑ ඒගොල්ලෝ කරන්නේ ඒගොල්ලෝ පටන් ගන්න ඔන්ටර්ප්‍රෙනර්ෂිප් එකක්. ඒගොල්ලෝ තමයි මේ බිස්නස් එක. ඉතින් ඒගොල්ලන්ට හිතන්නේ මේ බිස්නස් එකට අදාළ කරපුවම ඔයා කිව්වා වගේ ඉක්මනින් සල්ලි අරගෙන ඉක්මනින් දියුණු වෙනවා. එහෙම වෙනවා මං හිතන්නේ 90-95 අඩුයි. එහෙම වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඉතින් ඒකට හේතුව තමයි මේගොල්ලෝ අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ මේගොල්ලන්ට සමහර දේවල් පේන්නේ නැහැ. මොකද මේගොල්ලන්ගේ වයස එක්ක මේ ජෙනරේෂන් එකේ ඒ කියන්නේ අපි pick and choose කරනවා අපිට හරියන දේ. හරි. එතකොට ඒ අවශ්‍ය දේවල් දාලා තමයි තමුන්ගේ දේ හදාගන්නේ. ඒ කියන්නේ selection bias කියලා කියන්නේ. right. ඉතින් එතකොට එහෙම හදාගත්තට පස්සේ ඒගොල්ලෝ ඒ ජර්නි එකේ ගිහිල්ලා තමයි ඔය තැන් වල පොඩ්ඩක් අඩු වෙන්නේ වැඩි වෙන්නේ සමහරවිට ඒක නැති වෙලාම යන්නේ. මම ඒක දැක්ක එක වීඩියෝ එකක් කියනවා ඒක අපේ ඒ කියන්නේ ලංකාවේ ඉන්න මම හිතන හොඳම ව්‍යාපාරිකයෙක් කියනවා ඔයා අවුරුදු 5ක් ලංකාවේ බිස්නස් එකක් කරලා බලන්න. ඒ කියන්නේ කරලා බලලා ඉවරලා ඒක වහලා ගියොත් ඔයාලට හාවර්ඩ් බිස්නස් ස්කූල් එකට ගියාට වඩා එක්ස්පීරියන්ස් එකක් ගන්න මේ ඒක දැනුමක් හම්බ වෙනවා කියලා. ඒයි මොකද ලංකාව ගොඩක් කට්ටිය කියනවා දැන් ඇමරිකාවට කියන ගොඩක් කට්ටිය සිලිකන් වැලි එක කියනවා. Yes and home of the brave, land of free and home of the brave. මම හිතන්නේ ඒක තමයි මං හරිනම් ඒක තමයි කියන්නේ ඒගොල්ලෝ ගොඩක් කියලා. එතකොට අපේ ලංකාවත් මං හිතන්නේ ගොඩක් කට්ටිය අපේ ලංකාව දාලා යනවා. ඒ දාලා යන්නේ සමහර කට්ටිය කියනවා මේකේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ හීන මැරෙනවා මේක කරන්න බෑ අරකයි මේකයි. නමුත් මෙහෙම ඒක ඩිපෙන්ඩ් වෙන්නේ මං ඉස්සෙල්ලා කිව්වා වගේ තමුන්ගේ ඉන්ස්පිරේෂන් එක සල්ලි නම් වෙන විදි තියෙනවා. ඉතින් තමුන් රට ගිහිල්ලා ඉවරලා ඒක ගියාට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් තමුන්ගේ ඉන්ස්පිරේෂන් එක ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් නම් මොකද being rich is different, being financially freedom is different. ඔතනවා ඔය ඩිෆරන්ෂিয়েට් කරන වචන දෙක තමයි being rich and being wealthy. wealthy වගේම financially freedom. financial freedom ඒ කියන්නේ අර මූල්‍යමය නිදහස කියලා කියන්නේ.
මූල්‍යමය නිදහස තමයි පුද්ගලයට තියෙනවා. Wealth is okay. Being rich, extremely good. There's nothing wrong in that. නමුත් මූල්‍යමය නිදහස ආවට පස්සේ මොනවද අපිට කරන්න? ඒ කියන්නේ නොකරන්න. හරි අපි මෙහෙම කිව්ව මේක දිග ටොපික් කියන්නේ බිස්නස් කරන්නම කැමති ළමෙක් ඉන්නවන අපි මේ ටාගට් කරන්න ගොඩක් වෙලාවට ඕලෙවල්ස් ඒලෙවල්ස් ඉවර වෙච්ච මල්ලිල නංගිලාට එතකොට ඒ වයසේ මොකද තාම ෆස් ජොබ් එකට ගිහිල්ලා නැතු වෙන්න පුළුවන් කොහොමද කෝපරේට් ස්ට්‍රක්චර්ස් කොහොමද ඩිෆරන්ට් ඩිපාර්ට්මන්ට්ස් මොකද අපි ඒ කියන්නේ ඒලෙවල්ස් ඉවර වෙලා සිලබස් එක වෙනස් එතකොට අපිට තාම අර බිස්නස් නොලෙජ් එක කැප්ෂ වෙලා නෑ ගොඩක් වෙලාට ඔය වීඩියෝස් වලින් එහෙන් මෙහෙන් අහපු දෙයක් ටර්ම්ස් ROI වෙන්න පුළුවන් ඒ වගේ වචන පොඩි ටිකක් එකතු කරගෙන බිස්නස් එකක් ස්ට්‍රැටජි වෙන්න පුළුවන් most abused word I think මගේ අපේ කැමරමන් මල්ලිත් ඔක පොඩ්ඩක් ඕවර් යූස් කරනවද ස්ට්‍රැටජි කියලා ඉතින් but where do we draw the line මේ ළමයින්ට අපි මොනවද දෙන genuine එකන් අප අර මෙහෙමන අපි ඔක්කොමලාගේ තිරන පොඩි ලේ එකක් ඒ ලේක ගලවලා අපි කොමද ඇඩ්වයිස් එක දෙන්නෙක් මොනවද කරන්න ඕනේ කියන එක මම මෙහෙම ඇඩ්වයිස් එකක් දෙන්නම් අර මම ඉස්සෙල්ලා කිව්වාගේ ලංකාව කියන්නේ ඔපචුනිටිස් වලින් ෆිල් වෙච්ච කන්ට්‍රි එකක් අපි තාම ඇයි ඒකට හේතුව අපි තාම ඩෙවලොපින් කන්ට්‍රි එකක් මම දැන් අපි පොඩි කාලේ ඉඳලා මම දැන් අපි තාත්තලා පොඩි කාලේ ඉඳලා ඒක ඩෙවලොපින් කන්ට්‍රි එකක් තාම අපි තව ඩෙවලොප් වෙගෙන යනවා but at least we are heading somewhere දැන් ඩෙවලොපින් නෙමෙයි මචං දැන් ලෙපින් කන්ට්‍රි එක අපි දැන් අපි කියමු අපි ඉන්නේ දැන් ඩෙවලොපින් කන්ට්‍රි මෝඩ් එකේ කියලා. දැන් කරන්ට් මෝඩ් එක. එතකොට ඩෙවලොපින් කන්ට්‍රි මෝඩ් එකේ ඉන්නවා නම් so that means we have lot of opportunities. It's just part ඔයාගේ opportunity එක මොකක්ද කියලා identify කරගන්න තමයි අවශ්‍ය. ඒක. දෙක. අපි ඒ කියන්නේ මම පුද්ගලිකව මගේ මතේ මම හිතන්නේ business එකකට enter වෙන්න කලින් business එකක weight එක දැනගන්න business එකක් කියන්නේ මොකක්ද කියන එක දැනගන්න මම හිතන්නේ ජොබ් එකක් කරන එක අවුලක් වෙන්නේ ඒ කියන්නේ මම ඒක ඉස්සෙල්ලා කිව්වේ ඒක it depends on your business ඔයාගේ හොඳ පොයින්ට් එකක් කිව්වා ඒ කියන්නේ දැන් A level ළමයෙක්ට ජොබ් එකක් කරන ගමන් ඒක නේද කියන්න හදන්නේ කරන ගමන් එතකොට මේ ජොබ් එක දැන් කියමුකෝ මං ඇපරල් වලින් බිස්නස් එකක් දාන්න කැමති කියලා අපි නම් ඇඩ්වයිස් කරන්නේ මායිෂිහානුයි මේ ජොබ් එකක් පුළුවන් නම් මේ ඇපරල් ඉන්ඩස්ට්‍රි එකේම වැඩ කරන්න කියලා හරියට මොකද ඒ ඉන්ඩස්ට්‍රියකෙන් එතකොටවා දන්නවා ප්ලසස් මයිනස් සප්ලයර්ස් ලගේ මෙන්ටැලිටස් කෑෂ් ෆ්ලෝස් මොනවද එන්නේ ඒ බිස්නස් එක මොනවද තියෙන ප්‍රශ්න ටික මොනවද හොඳ ටික නේද ඒක නේද මේ කියන්න හදන්නේ ඒක තමයි අනිවාර්යෙන් ඒ කියන්නේ එතකොට ඒකෙන් තමුන්ගේ තමුන් යන්නේ ඒකෙන් තමුන් යන්න ඉන්ඩස්ට්‍රි එකෙන් තමුන් කරන්න යන බිස්නස් එකෙන් ඊට සමාන ඉන්ඩස්ට්‍රි එකකට තමුන් ඇතුළට ගිහිල්ලා ඉවරලා ඒකේ වා කිව්වාගේ ඉන් ඇන්ඩ් අවුට් ඒ හැම දෙයක්ම යාට බලා ගන්න පුළුවන් එතකොට යාට එක්ස්පීරියන්ස් එකක් එනවා යම්තක එක්ස්පීරියන්ස් එකක් එනවා කොහොමද මේ වගේ බිස්නස් එකක් මේක හැන්ඩල් වෙන්නේ නමුත් හිතන්න එයාට දැන් වා කිව්වාගේ ඇපරල් සෙක්ටර් එකට යන්න වෙනවා එතකොට ඇපරල් සෙක්ටර් එක ගැන කිසිම දෙයක් දන්නේ නැතුව එක පාට ගිහිල්ලා කරන්න ජබොන් ගිහලා පයින්නවා සමහර විට ඒක ස්විප්ටක් ඇදුනා වගේ ඒ කියන්නේ එක පාට හරියන්නත් පුළුවන් හරියන්නත් පුළුවන් we never know but always to be in the safe side නේ ඉතින් තමුන් ඒ කියන්නේ මේ experience එක knowledge gathering is very important it's very critical ඉතින් මේක නිසා තමයි අපි රෙකමන්ඩ් කරන්නේ එහෙමනම් ඉස්සර ජොබ් එකක් කරන් ඒ එක්ස්පීරියන්ස් එක ගන්න. තමන්ගේ බෑග්ග්‍රවුන්ඩ් එක මේව කරගන්න. ඒකත් එක්කම ඒක ප්ලෑන් කරගන්න. ඒකත් එක්කම ඕගොල්ලෝ එහෙම ගියොත් ඒ තුල සමහරවල් ඕගොල්ලන්ට ඔපචුනිටිස් එන්න පුළුවන්. මොකද සමහර කට්ටිය ඉන්නවා කම්පැනිස් වල ජොයින් වෙලා ඉවරලා ඒ කම්පැනිස් වලටම සමහර කට්ටිය ඒ කියන්නේ ඒගොල්ලන්ගේ සමහර සප්ලයිස් හැටියට ඒගොල්ලෝ ඉතින් ඒ කියන්නේ එහෙම ඇවිල්ලා කම්පැනි එක ඇක්වයර් කරන තරමටම සමහර කට්ටිය ආපහු අවස්ථාවක් තියෙනවා. That's right. ඉතින් එහෙම දේවලුත් තියෙනවා. දැන් අපි කියන්නේ මේක වෙන්න පුළුවන් විදි. එතකොට මම ඉස්සෙල්ලා කිව්වා වගේ තමුන්ගේ බිස්නස් එක කරනවා හිතන්න තමු පොඩියට දෙයක් කරනවා කියලා හිතන්න එක්ක තමුන් ඒ කියන්නේ පොඩි ව්‍යවසායකයෙක් ඒ කියන්නේ ගෙදර ඉඳලා අයිස් පැකට් වගේ නැත්නම් වෙන මොන හරි පොඩි කැමර මොන අයිස් කියන වචනේ පොඩ්ඩක් අයිස් පැකට් කියලා නෑ අයිස් පැකට් කියලා කියන්නේ පැණි බීම මේ දවස්වල මේ අයිස් කියන වචනේ මේ දවස්වල කොහෙදසේ අපි අයිස් ප්‍රොමෝට් කරනවා කියලා කියන්නත් පුළුවන්. ඉතින් මේ බට් අපි ඊට හත්පස්ම අපි ඒක වෙනස් දෙයක් කියන්නේ. ඉතින් ඒ වගේ දේවල් ඒක කරලම බලන්න ඕන. කරලා බලන්න ඕන. ඉතින් එතකොට එයාට ඒක මම කිව්වේ නේචර් එක අනුව වෙනස් වෙන්න පුළුවන්. තමන් ජොබ් එකට යනවද කියන එක නෙමෙයි ඉම්පෝටන්ට් එක.
අපි දෙන්නේ අපේ ඔපිනියන් එක අපේ ගයිඩන්ස් එක ඒ කියන්නේ සමහරලාට තමුන්ට එක පාට තමුන්ට පටන් අරගෙන තමුන්ට කරගෙන යන්න ෂයන් මේකට අපි මේ කැටගරිස් තුනවා ලස්සන්ට ඕක එක්ස්පලේන් කර මමත් ඔගොඩක් මේ වර්ක්ෂොප්සල්ට ගිහාම කියන දැත්තමයි ඕ පන්ට්‍රප්‍රනශිප්ල ස්ටෙප් තුනක් තියෙනවා පලවෙනි ප්‍රශ්න පලවෙනි ස්ටෙප් එක තමයි ප්‍රොබ්ලම් සොලියෂන් ෆිට් එක ඒ කියන්නේ දැන් අපි අලුත් දෙයක් කරන ඔන්ටර්ප්‍රනර් කෙනෙක් කියන්නේ අලුත් දෙයකට අලුත් තියෙන ප්‍රශ්නයකට අලුත් උත්තරයක් දෙන එක තමයි ඔන්ටර්ප්‍රනර්ස්ලා කරන්නේ. බිස්නස්මන්ලා කියන්නේ වෙනස්. මම හිතන්නේ දැන් ඔයගොල්ලෝ ඒක දන්නවා. ඒ ඩිෆරන්ස් එක ගොඩක් කට්ටිය. ඕ ප්‍රොබ්ලම් සොලියුෂන් ෆිට් එකයි දෙවෙනි ස්ටෙප් එක හැටියට ප්‍රොඩක්ට් මාකට් ෆිට් එක බලනවා. ඒ කියන්නේ ප්‍රශ්නයක් තියෙනවා විසඳුමක් තියෙනවා. එතකොට අපි මේ සොලියුෂන් එක ප්‍රොඩක්ට් එකක් හැටියට නැත්නම් සර්විස් එකක් හැටියට ඉන්ට්‍රොඩියුස් කරද්දී මාකට් එකට මේක ගැලපෙනවද කියලා බලනවා. ප්‍රොඩක්ට් මාකට් ෆිට් එක. තුන තමයි මේක හරි මේක අපිට පොඩියට කරන්න පුළුවන්. හැබැයි මේක ස්කේල් කරන්න පුළුවන්. ඒ කියන්නේ අලුතෙන් ටීම් එකක් දාලා ටීම් තව වෙන රටවල්වලට ස්කේල් කරන්න පුළුවන්ද ලංකාවේ? ඇතුලේ කරන්න පුළුවන්. ඇතුලේ කරන්න පුළුවන්ද? මොකක්ද ඒ ගැන හිතන්නේ? මම හිතන්නේ ඔයා කියපු එක හරියටම හරි. මොකද ඒ කියන්නේ අපි ප්‍රොඩක්ට් එකක් ක්‍රියේට් මම ඒක හරි සරලව මම මෙහෙම කියන්නම්. සමහරවිට ඒ ටෙක්නිකල් ටර්ම් සමහර කට්ටියට බර වැඩි වෙනවා. මම මෙහෙම දෙයක් කියන්නම්. ඔයා ප්‍රොඩක්ට් එකක් හදනවා නම් ඒක සිම්පලි ඔයා හදන්නේ මේක විකුණ ගන්න පුළුවන්. එතකොට ඔයාගේ ප්‍රොඩක්ට් එක විකුණ ගන්න නම් ඒ ප්‍රොඩක්ට් එකට අෆෝඩ් කරන්න පුළුවන් කට්ටිය මේ ලංකාවේ ඉන්නවා. එතකොට ඒගොල්ලෝ තමයි ඔයා කිව්වා වගේ අර මාකට් ෆිට් එක. එතකොට ඒක තමයි ඔයාගේ මාකට් එක. එතකොට ඔයාලා ප්‍රොඩක්ට් එකක් තියෙනවා. ඔයාට ඒක ප්‍රොඩක්ට් එක දාන්න පුළුවන් කට්ටියක් ඉන්නවා මාකට් එකක් තියෙනවා. ඒකත් එක්කම ඔයාට හරි ප්‍රයිසිං එකක් තියෙනවා. ඉතින් මේකනේ පර්පස් එක. මේකනේ බිස්නස් එකක් කියලා කියන්නේ. ඉතින් එතකොට මේ ටික හරියට අයිඩෙන්ටිෆයි කරගත්තා නම් හරියටම අඳුරගත්තොත් හරියටම වැඩේ කරන් යන්න පුළුවන්. ඒක කිසිම මේක රොකට් සයන්ස් නෙමෙයි. නමුත් මේක ස්ට්‍රැටජිකලි අපි කිව්වා වගේ මේ දවස්වල මම හිතන්නේ මේ ගොඩක් අනිත් වචනේ හැම ගහන වචනයක්. රොකට් සයන්ස් ස්ට්‍රැටජිස් ස්ට්‍රැටජි කියන හැම ගහන වචනයක්. ඉතින් සමහර ඒ කියන්නේ නෑ ඉතින් අපිට සමහරව හම්බ වෙනවනේ ඒක ස්ට්‍රැටජිස්ලානේ අපිට ස්ට්‍රැටජිස්ලා හම්බ වෙනවා. සමහර ඒ කියන්නේ ස්ට්‍රැටජිස්ලා කියලා හිතාගෙන ඉන්න අය හම්බ වෙනවා. ස්ට්‍රැටජිස්ලා කියලා කියා ගන්න කට්ටිය හම්බ වෙනවා. නමුත් ඒ කියන්නේ ඇත්තටම සමහර කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ they have their strategies. ඒ කියන්නේ strategies පාවිච්චි කරන strategies දෙන මොකද strategies දුන්නට වෙන එක ප්‍රැක්ටිකල් වෙනවා. ප්‍රැක්ටිකල් නෙමෙයි. දැන් මම මේ ගොඩක් පාවිච්චි කරන වචනයක් තමයි දැන් ඔයයි මයිෂන් අපි ඉන්ඩස්ට්‍රි එකේ දැන් ඉඳලා තියෙන අවුරුදු ගානක්. එතකොට අපි ගොඩක් වෙලාවට දන්නේ ස්ට්‍රැටජිස්ලාට වැඩිය ඔය ස්ට්‍රැටජි එක එක්සිකියුට් කරන කෙනාට තමයි වේට් එක තියෙන්නේ. වේට් එක ඒ කියන්නේ අයිඩියාස් ආ චීප් කියලා ටර්ම් එකක් දැන් පාවිච්චි වෙනවා. මොකද දැන් ඔය යන ChatGPT Claude එකට යන්න Grok එකට යන්න DeepSeek එකට යන්න take give me 100 ideas 1000 ideas කියලා කියවම පට ගාලා ideas shoot කරන්න පුළුවන්. ඒ අයිඩියා එකත් එක්ක බිස්නස් ප්ලෑන් එක එක ප්‍රපෝසල් එක පිච් එක හැමදේම හදලා දෙනවා. ඒක හදලා දෙන්නේ නැත්තේ සල්ලි විතරයි. සල්ලි විතරයි. රයිට්. එතකොට මේක අරන් ගිහිල්ලා මේ ෆ්‍රේම්වර්ක් එක එක්සිකියුට් කරන්න පුළුවන් මයින්ඩ්සෙට් එක ප්ලස් ෆ්‍රීඩම් එක තියෙන්නේ කීප දෙනෙක්ට තමයි fortunately but unfortunately. yes මම දන්න මල්ලිලා ටිකක් ඉන්නවා ෂයන් නංගිලත් ඇති මේ ට්‍රැප් එකට පොඩ්ඩක් වැටිලා. okay ඒ කියන්නේ කලින්ම ඒගොල්ලන් entrepreneurship කියන ට්‍රැප් එකට වැටිලා මම මේක ට්‍රැප් එකක් හැටියට කියලා පාවිච්චි කරන්නේ මම ඒක කැමති නැහැ. මොකද මම එහෙම ට්‍රැප් එකක් දැකලා නැති හින්දා ඒක වැටිලා ඉන්න මල්ලිලා කියන එක ට්‍රැප් එකක් කියලා. මොකද ඒගොල්ලන්ට ගොඩක් කට්ටිය හරි ඇඩ්වයිස් එක දීලා නැහැ ඒගොල්ලන්ගේ මුල් කාලේ. දැන් ෂයන් ඔයා දන්නවා මට ඉන්නවා මෙන්ටර්ස්ලා 4-5 දෙනෙක් මේ එක්කෙනෙක් නෙමෙයි. එතකොට මම පික් කරලා තියෙන මෙන්ටර් එයාටයි මටයි ගැලපෙන කොමන් ටීම් එකක් තියෙනවා. ඔයා දන්නවා ඩිජිටල් මාකටිං ගත්තොත් මට වෙනම මෙන්ටර් කෙනෙක් ඉන්නවා. එතකොට මට ලීඩර්ෂිප් ගත්තොත් වෙනම මෙන්ටර් කෙනෙක් ඉන්නවා. එතකොට කවුන්සලින් ගත්තොත් ෂයන් ඉන්නවා. ඒ වගේ දැන් මගේ තාත්තා ගත්තොත් එයාත් මෙන්ටර් කෙනෙක්. එතකොට බිස්නස් කන්සල්ටන්සි ගත්තොත් සිකියුරිටි ගත්තොත් තාත්තා උදව් කරනවා ඒ පැත්තේ. ඒ වගේ හැම දෙයකටම එතකොට accounting, finance, investments ගත්තොත් අපේ අයියා ඉන්නවා. ලොකු අයියා. එතකොට පොඩි මල්ලි ඉන්නවා IT. එතකොට දෙවෙනි අයියා ඉන්නවා IT and infrastructure technology ඒ පැත්තට ඉන්නවා. මේ සර්කල් එක හදාගන්න එක වැදගත් නේද?
මේ මෙන්ටර්ස් ලගේ අනිවාර්යෙන්ම ඒ කියන්නේ මේ මෙන්ටර්ස්ලා කියන්නේ ඔයාට හොඳ නෙට්වර්ක් එකක් හදාගත්තොත් ඔන්ටර්ප්‍රනර් කෙනෙක් විදියට ඔයා බලන්න ගොඩක් සාර්ථක ව්‍යාපාරිකයෝ මේ ඒ කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් එකක් සර්ච් එකක් කරලා බලන්න. ඒ කියන්නේ ඕගොල්ලෝ අනිවාර්යෙන්ම ඒ කියන්නේ බිස්නස් එකක් කරනකොට බෑග්ග්‍රවුන්ඩ් සර්ච් එකක් ඒ කියන්නේ ප්‍රොෆයිල්ස් අරගෙන ප්‍රොෆයිල්ස් ඇසස් කරලා බලන්න. මේගොල්ලන්ගේ නෙට්වර්ක් එක කවුද කියලා බලන්න. නෙට්වර්ක් එක කියලා කියන්නේ මේගොල්ලෝ සම්බන්ධ වෙලා ඉන්න පුද්ගලයෝ. ඔයාට ඒ කියන්නේ අපේ ඒ කියන්නේ ජීවිතේ සමහර කට්ටිය කියන අවශ්‍ය පුද්ගලයෝ ඉන්නවා අනවශ්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා. එහෙම දෙයක් ඇත්තටම මේ සර්කල් එක ගැන නේද අම්මා පොඩි කාලේ ඉඳන්ම කියලා තියෙනවා නේ සර්කල් එක ගැන තමයි හරි සර්කල් එක කියන එක. සර්කල් එකේ ඉන්නවා. මොකද ඔයා ඒ කියන්නේ ඔයා ඇසෝසියේට් වෙන කට්ටිය අනුව තමයි ඔයාගේ මයින්ඩ්සෙට් එක තීරණය වෙන්නේ. මේක මේ සල්ලි දීලා මේ ඇඩ්වයිස් ගන්න කතන්දරයක් නෙවෙයි කියන්නේ. ඇඩ්වයිස් ගන්න කතාවක් නෙමෙයි මම මේ කියන්නේ. මොකද ඒ කියන්නේ හරි ප්‍රශ්නය අහන්න ඕනේ නේද? හරි. හරියටම හරි. ඔයාට එක්ස්පීරියන්ස් එක ගන්න ඕන. හිතන්න ඔයාට යන්න ඕන තරු පහේ හෝටල් එකකට. ඒ කියන්නේ ගිහිල්ලා ඒ එක්ස්පීරියන්ස් එක ගන්න ඕනේ. ඒ කියන්නේ ඒකේ ඉඳගෙන කොෆි එකක් බොන එක්ස්පීරියන්ස් එක මොනවද මේ ඒ කියන්නේ පාරේ පොඩි පෙට්ටි කඩේක ඉඳලා ඒ කියන්නේ නිදහසේ ඒ කියන්නේ තේ එකක් බොන එකක් කොෆි එකක් බොන එක එක්ස්පීරියන්ස් එක දෙකක්. නමුත් ඒකේ ඕගොල්ලෝ දකිනවා ඒ එක්ස්පීරියන්ස් එකත් එක්කම ඒ වැලියු එකත් වෙනස් වෙනවා. කොෆි එකේ ගානත් වෙනස් වෙනවා. එහෙමනේ. එතකොට ඒ එක්ස්පීරියන්ස් එක ගන්න ගන්න ඕන නම් යන්න හෝටල් එකට. ඒ හෝටල් එකට ගිහිල්ලා ඉවරලා බලන්න. ඒ හෝටල් එකට එන කට්ටිය කවුද? ඒ වගේ එකට ඒගොල්ලෝ ඉන්වෙස්ට් කරලා ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මේ කොෆි එක ගන්න ගමන් ඔයත් එක්ස්පීරියන්ස් කරන්න මට හම්බෙන එක්ස්පීරියන්ස් එක මොකද්ද මේ? එතකොට මට හම්බ වෙනවා නම් මේක මම ලක්ෂරියස් එක. ඒක නම් ඔයාට ඕනේ. ඔයක් ගන්න. එතකොට ඒක හදන්න ඔයාට මොනවද ඕනේ? ඔයාට කනෙක්ෂන්ස් ඕනේ. එතකොට ඔයා වගේ කට්ටිය තාම වටේ ඉන්නවා. එතකොට ඔයාට අත දෙන කට්ටියක් ඔයා ෆිට කරලා තියාගන්නවා. එතකොට ඒක තමයි ඔයාගේ නෙට්වර්ක් එක. Remember your network is your net worth. ඒ කියන්නේ ඔයාගේ නෙට්වර්ක් එක ඩිෆයින් වෙන්නේ ඔයාගේ පිරිසත් එක්ක. ඉතින් මම හිතන්නේ ඒක තමයි මේ ඒ කියන්නේ පොඩි කට්ටිය පොඩ්ඩක් ලැග් වෙන තැන. මම හිතන්නේ අපි ඒක චුට්ටක් දැන් ඒක මම හිතන්නේ අපි ඊස් කරා ඒක. මම කියන්නේ නෙට්වර්ක් ගැන කතා කරද්දි මට නම් මතක් වුණේ මේ සිග්නල් කියන එක. ඔන්ටර්ප්‍රෙනර් කිව්වම ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියන්නේ මේ කතා කරන්න ඕන දේවල්. කනෙක්ටිවිටි කියන එක. අනිවාර්යයෙන්. මම දන්නේ ඔයා කිව්ව එක හරි පුද්ගලයෝ අපේ වටේ ඉන්න ඕනේ. ඒකට වඩා මේ හරි සිග්නල් එකක් තියෙන්න ඕනේ වැඩ කරන්න. මේක අහන් ඉන්න ඩිසිෂන් මේකර්ස්ලාට කියන්නේ අපිට හොඳ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකක් දෙන්න අපිට වැඩ කරන්න නේද? ඒ ප්‍රශ්නේ තියෙනවා නේ කියන්න හොඳ නෑ. එනේ සමහර තැන්වල අපි කැප් වෙන තැන් තියෙනවා. ඒ කියන්නේ අපි ඒ කියන්නේ සමහර bottlenecks තියෙනවා නේ. අපේ ඒ කියන්නේ අපි කැප් වෙන තැන් අපේ bottlenecks තියෙනවා. මොකද සමහර ලීඩර්ස් වලට පේන්නේ නැහැ තමෝ ඒ කියන්නේ එයාගේ ඒ කියන්නේ පල්ලෙහා ඉන්න කට්ටිය කොහෙද මෙයා යන්නේ කියන එක. මොකද එයාට තේරෙන්නේ නැහැ සමහරට පල්ලෙහා ඉන්න එක්කන එයාට වඩා ටැලන්ට් වෙන්න පුළුවන්. එක්ස්පීරියන්ස් කරනවා එයාට ටැලන්ට් වෙන්න පුළුවන්. නමුත් එයාට තේරෙන්නේ නැහැ මෙයා කොහෙද යන්නේ. ඒ කියන්නේ මෙයාව කොහොමද ප්ලේස් කරන්නේ. එතකොට මෙයා බිස්නස් එකක් කරනවද? මෙයා අපේ ආයතනයෙන් මෙයාව ඉස්සරහට යවනවද? එහෙම ඒක නිකන් තේරෙන්නේ නැහැ. මම හිතන්නේ මේක වෙනම ටොපික් එකක්. yes leadership insecurity. අපි මං හිතන්නේ අපි ඒක වෙන වීඩියෝ එකක්. අපි මේකෙන් අපි ඩීවියේට් වෙන්නේ අපේ ඒ ටොපික් එකෙන් අපි ඩීවියේට් වෙන අපි එහෙම කිව්වොත්. නමුත් අපි leadership and ඒකනේ ඔයා කිව්වගේ insecurities අපි වෙනම කතා කරමු. but coming back to the topic මං හිතන්නේ ඒ අර නියම නෙට්වර්ක් එක අපිට අවශ්‍යයි. එතකොට බිස්නස් ලීඩර්ස් ලගේ. එතකොට මොකද ඒ කියන්නේ ඔයාගේ නිතරම ඒ කියන්නේ වටේ ඉන්න 5 දෙනා තමයි ඔයාගේ ජර්නි එක තීරණය කරන්නේ. ඔයාගේ සරවුන්ඩිං එක ඔයාගේ සමාජයේ ඒ කියන්නේ නිතරම බිස්නස් කරන කට්ටියත් එක්ක ගියොත් ඔයාලට කියන්න පුළුවන් ඒ කියන්නේ ඔයාගේ අනාගතේ බලන් ඉන්න එක්කෙන්ට කියන්න පුළුවන්. මොකද ඔයාගේ මයින්ඩ්සෙට් එක ඔටෝමැටිකලි හැදෙනවා. මොකද ඕගොල්ලන්ට ඒ මයින්ඩ්සෙට් එක හිතලා ක්‍රියේට් කරන්න ඕනේ නැහැ. ඒක හරි ඔටෝ පයිලට්. අපේ මයින්ඩ්සෙට් එක ඔටෝ පයිලට්. subconscious. yes. එයාගේ ගමන එයා යනවා. එතකොට එයා නිතරම ඉන්නේ බිස්නස් සෙට් එකත් එක්ක නම් ඔයත් අවුරුදු දෙකක් යනකොට ඔටෝමැටිකලි ඒ වගේම හැදෙනවා නේ. බූම් වෙලා ඩෙකොරේට් වෙලා ඉවරයි. ඒකයි. ඉතින් මතක තියාගන්න මේ ටික හරි ඉම්පෝටන්ට්. ඉතින් ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක් වෙනවා නම් අනිවාර්යයෙන්ම නෙට්වර්ක් එකක් හදාගන්න. කන්සිස්ටන්සි එක තියාගන්න. ඒකත් එක්කම රිසර්ච් එක කරන්න. තමුන්ගේ රිසර්ච් එක තමුන්ගේ හෝම්වර්ක් එක තමුන් කරන්න ඕනේ. ඒ අවශ්‍ය ප්‍රොෆයිල්ස් අවශ්‍ය ඉන්ඩස්ට්‍රි එක ගැන එතකොට ඒකේ ඉන්න මාකට් ලීඩර්ස්ලා ඒකේ ඉන්න ලීඩර්ස්ලා ඒකේ ඉන්න ඒකේ ඔන්ටර්ප්‍රෙනර්ස්ලා කවුද? කොච්චර ලොකුද මාකට් එක? ලොකුද මාකට් එක? ඉතින් මේ වගේ දේවල් ඒ කියන්නේ කෙරුවොත් මම හිතන්නේ ඔයාට සෑහෙන දුරක් සෑහෙන ගමනක් යන්න පුළුවන්. like no matter the ages. right. අපි මේ වීඩියෝ අවසන් කරමු. Yes. හැබැයි අවසන් කරන්න කලින් ශිහන්ගේ නම් එක දාලා තියෙනවා. මගේ නම් එකක් දාලා තියෙනවා. උලන් කැමති නම් අපිත් එක්ක කතා කරන්න. අපි හම්බ වෙන්නත් පුළුවන්. මේ කිසිම දෙයක්
මේ සල්ලි දීලා ගන්න දෙයක් නෙමෙයි. හැබැයි ෂෙඩියුල් මම හිතන්නේ ශිහාන්ගේ ෂෙඩියුල් එකයි මගේ ෂෙඩියුල් එකයි පොඩ්ඩක් ටයිට්. ඒ හින්දා කෝල් එකක් දීලා අපොයින්ට්මන්ට් එකක් දාලා අපිට සපෝට් එකක් දෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම සපෝට් කරන්න බෑ. නංගිල මල්ලා ඉන්නවා නම් ඒ කියන්නේ කොල්ල කෙල්ලෝ ඉන්නවා. අනිවාර්යයෙන්ම අපිත් එක්ක කතා කරන්න. ඕගොල්ලෝ දන්න දේ අපිට කියන්න, අපි දන්න දේ ඔයගොල්ලන්ට කියන්න. අපි knowledge එක collab කරමු. කරලා ඉවරලා අපි ඉස්සරහට ගමනක් යමු. No problem. Right. See you in the next video. Thank you. Subscribe.